මෙහෙම හදලා බලන්නකෝ මේක නම් මාරම රසයි. සැමන් එකතු කරනකොට ඒකේ හමයි කටුයි මතක ඇතුව අයින් කරන්න. අලත් එක්ක සැමන් ටික මෙහෙම අනාගන්න. මේ ගානට පොඩි කෑලි හිටින්න අනාගන්න. ගොඩක් පොඩි කරගන්න එපා. තාච්චියට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට තලාගත්ත ඉඟුරු, සුදුලූණු, එනසාල්, කරාබු නැටි ටික දාගන්න. ඒ ටික හොඳට බැදෙනකොට හීනියට ලියාගත්ත රම්පේ කරපිංචි ටික දාගන්න ඕන. මේක ටෙම්පරාදු වෙනකොට පොඩියට කපාගත්ත ලූණු ටික දාගන්න. දැන් හීනියට ලියාගත්ත අමු මිරිස් ටික දාගන්න ඕන. කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු ටිකකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න. මෙන්න මෙහෙම අනිවාර්යෙන් 3-5 කුඩු ටිකකුත් දාගන්න ඕන. එතකොට මිශ්‍රණයේ රස තවත් වැඩි වෙනවා. මෙන්න මේ ගානට මේ ටික ටෙම්පරාදු වුණාම තමයි අපි කෑලි මිරිස් ටික එකතු කරගන්නේ. නැත්නම් කෑලි මිරිස් ටික බෙදලා වැඩි වෙලා රස වෙනස් වෙනවා. මේ ගානට එනකොට තමයි අපි කලින් අනාගත අල මිශ්‍රණය දාන්නේ. ඒක හොඳට කලවම් කරලා මෙන්න මෙහෙම සැමන් එකේ ඉස්ම ටිකක් මේකට දාගන්න ඕන. එතකොට මේකට මාරම රසක් එනවා. ඔන්න දැන් අපේ අල මිශ්‍රණය හරි. අපි දැන් බැටර් එක හදාගමු එහෙනම්. බිත්තර වලට ලුණු, ගම්මිරිස් දාලා හොඳට මෙහෙම ගහගන්න ඕන. බිස්කට් කුඩු වලට මිරිස් කුඩු ටිකක් දාලා ලුණු කුඩු ටිකකුත් දාලා ගම්මිරිස් ටිකකුත් දාගන්න ඕන. මෙහෙම දාපුවාම බිස්කට් කුඩු එක හොඳ පාටක් එනවා වගේම රසත් වැඩි වෙනවා. ඒ ටික එහෙම හදාගෙන අපි දැන් අපේ අල මිශ්‍රණයෙන් මේ වගේ බෝල ටිකක් හදාගමු. මේක නම් ඉතින් ඔයාලට අමුදින් කියලා දෙන්න ඕනේ නෑනේ නේද? අපි දැන් තාච්චියට තෙල් ටිකක් වැඩිපුර දාලා ඒ තෙල් ටික රත් වෙන තියාගමු දැන්. දැන් ඉතින් හදාගත්ත බෝල ටික මෙහෙම බිත්තර සාරු වල දාලා ඊට පස්සේ බිස්කට් කුඩු වල දවට ගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම සේරම ටික එකපාරට හදාගත්තාම හරිම ලේසි. දැන් ඉතින් වෙන මොනව කරන්න දානේ මේ ටික බෙද ගන්න තමයි තියෙන්නේ. රන්වන් පාට එනකන් මෙහෙම බෙද ගන්න ඕන. මේ බලන්නකෝ අපේ කට්ලට් ටිකේ ලස්සන නේද? මේක හොඳට ක්‍රිස්පීට තියෙනවා වගේම මාරම රසක් තියෙන්නේ. ඔයාලත් මේම හදලා රස කියන්නකෝ. කඩේ කට්ලට් පරාදයි මේකට. හරිද? එහෙනම් ගිහින් එන්න.